මගේ ජීවිතයේ තවත් සතුටු දවසක්. මම මගේ මුළු ශරීරයම දන් දුන්නා. ජනප්‍රිය ගායිකා නතාෂා පෙරේරා කරපු දේ. සුදු ගවුමේ ඇය මඩ කැවුනේ ගීතයෙන් ලංකාවම හඳුනාගත් ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පිනී නතාෂා පෙරේරා විවාහ වී වසර ගණනක් ගතව තිබෙනවා. නමුත් තවමත් ඇයට දරුවෙකුගේ සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඉතා ජනප්‍රිය චරිතයක් වුවත් ඒ හේතුවෙන්ම නිහඬ ජීවිතයක් ගත කරන ඇය වේදිකාවේ හෝ දක්නට ලැබෙන්නේ නැත. හදිසියේම ඇය විසින් සටහනක් තබමින් පවසන්නේ මෙවන් කතාවක්. කාලයක් තිස්සේ තිබ්බ ලොකුම ආසාවක් ඉටු වුණු දවසක් අද. උදෙන්ම කොළඹ අක්ෂදාන සංගමයට ගිහින් මගේ ඇස් ඇතුළුව ශරීරයේ සියලුම කොටස් දන් දෙන බවට සහතික වුණා. මම මේ ජීවිතයෙන් සමුගත්ත දවසට තව එක ජීවිතයක් හරි ජීවත් කරවන්න ලැබෙන එක වචනෙන් කියන්න බැරි හැඟීමක්. සතුට කියන දේ විවිධ දේවල් වලින් ළඟා කරගන්න පුළුවන් වුණාට සැනසීම ළඟා කරගන්න පුළුවන් අවබෝධයෙන් පමණයි. මේ සහතිකය සිරුර දන් දුන්න බවට ලැබුණු පොරොන්දු පත්‍රයක් වුණාට ඇත්තටම මේක තමයි මගේ ජීවිතයට ලැබුණු වටිනාම සැනසීම යනුවෙන් ඇය පවසනවා.